අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත්නේ මාව බේරගන්න. සුරසේන බුදු ගෙට යන්න. මම පොලිසිය මහතුරුත් එක්ක කතා කරා. මගේ අතීතේ කිව්වොත් ඔබ වහන්සේ මාව මෙතනින් එල්ලව ගන්නේවි අපේ හාමුදුරුවනේ. බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන අපි දුකෙන් මුදව ගන්නවා මිසක් පළවා හැරීම සිරිතක් නෙවෙයි සුරසේන. මං ගමෙන් ගියේ විඳින්න ඕන තරම් නින්දා අපහාස විඳලා හාමුදුරුවනේ. ඒ කාලේ අපේ තාත්තා බේබත්තා. නංගි ගැන උනත් ගමේ මිනිස්සු කියන කතාව ඔබ වහන්සේට ඇහිලා ඇති. මට ගමේ මිනිස්සු කිව්වේ රාගුඩ්ඩගේ පුතා කියලා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔය වගේ ජීවිත තිබුණා. මං ආදරේ කරපු අයත් මාව කොංකලා හාමුදුරුවනේ. මම ගමෙන් පැන්නේ කොහොම හරි දියුණු වෙලා ඇවිල්ලා ගම හදන්න හිතාගෙන. චේතනාව බොහෝම හොඳයි. ඒත් මෙහෙන් ගියාට පස්සේ සූරසේන මොනවද කළේ කියලා අපි කොහොමද දන්නේ? මම කොළඹ තේ කඩේක වැඩ කළා හාමුදුරුවනේ. ඊට පස්සේ පේමන්ට් එකේ බඩු වික්කා. පිට් පොකට් ගැහුවා. කුටි කෑවා. හිරේ ගියා. ඊට පස්සේ තමයි මම ලොකු හෝටලයක වේටර් කෙනෙක් හැටියට වැඩ කළේ. ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් හැටියට වැඩ කළා මම හාමුදුරුවනේ. ඒ ඔක්කොගෙන් මට හුඟක් සල්ලි හම්බුණා. සල්ලිත් එකතු කරගෙන තමයි මම ගමට ආවේ. සූරසේන ඔය හැමදේම කළේ මොකද? ධනය හොයන්න. සූරසේනගේ භාෂාවෙන් කියනවනම් something එකක්. ඒක ඉක්පන. ඒකනේ පට්පට් කියන්නේ. සල්ලි ඕන තමයි සූරසේන. ඒ වුණාට හිතේ සන්තුෂ්ටියක් නැතුව මුකුත් ලැබිලා නැකලා. සන්තුෂ්ටි පරම ධන. එහෙමයි හාමුදුරුවනේ. ඔය ලෞකික වූ දේවල් පස්සේ ගිහිල්ලා ඔය සූරසේන හිතන විදිහේ සන්තෝෂය ලැබුණා. පොඩියක් කොහොමද ලැබුණා? කලින් නෝනට ලැබුණා.